එදා ඉඳන් අපේ ප්‍රෞಢ ඉතිහාසය සොයා බලන අපි අනුරාධපුර සුවිශේෂී තැනකට ගියා පුතාලත් එක්ක. මේ දවස්වල කැනීම් කටයුතු කරනවා කියලා දැනගෙන අලුත් සොයා ගැනීම් ගැන දැනගන්න. ඒ සුදස්සන පටානාගරය. අනුරාධපුර අභයගිරිය ස්තූපයට බටහිරින් පිහිටන මෙම ස්ථානය ඓතිහාසික භාවනානුයෝගී ලෙන් සංකීර්ණයක්. වලගම්බා යුගයටත් පෙර සිට පැවතෙන මෙම ස්ථානයේ කටාරම් කෙටෝ ගල්ලෙන් 9ක් සහ භාවනා කිරීමට සුදුසු අංග රැසක් පිහිටා තියෙනවා. අතීතයේ විවිධ කාලවලදී මෙම පාෂාණය දිගු පහණ සහ දිගු ගල්විල ලෙස හඳුන්වා තියෙනවා. මේ පාෂාණය කිලෝමීටර් 10ක් දුරට තියෙනවා කිව්වත් නවතම සැටලයිට් දත්ත අනුව මෙම පාෂාණය අනුරාධපුර වෙස්සගිරිය සිට නකල්ස් කදුපන්තිය දක්වා ගමන් කරනවා කියලා අපිට දැනගන්නට ලැබුණා. අද අපි වඳින පුදන සමාධි රූපය ඇතුළු සියලුම ශෛලමය ගල් කැටයම් දීඝ පාෂාණය උපයෝගී කරගෙන තමයි කරලා තියෙන්නේ. අපිට යන්න පින ලැබුණා ලෙන් විහාරයේ ශිලා ලේඛන වගේම පැරණි බදාම මතු කරගත් ගොඩනැගිල්ල බලන්නත්. එතන කැනීම් කටයුතු කරපු සහ ඒ බාරව සිටි හැමෝටම ස්තුතියි. එතනට ගිහින් අපි ටික වෙලාවක් ඉන්නකොට අපේ ලොකු පුතා එකපාරටම අඬන්න ගත්තා. අපටත් ප්‍රශ්නයක් ඇයි ඒ කියලා. අපි අහනකොට තමයි එයා කිව්වේ අපේ අතීතයේ විශේෂ දේවල් මෙතන අය කඩනවා කියලා. කැනීම් කරන අය පොඩ කඩනවා කියලා තමයි අපේ කොල්ලට හිතිලා තියෙන්නේ.